මේ වීඩියෝ එකෙන් අපි අරගෙන එන්නේ අපි ත්‍රිකුණාමලය සංචාරයේදී අපි පාවිච්චි කරපු ලාභදායී සහ පහසු ප්‍රවාහන පහසුකම් කිහිපයක් ගැනයි. අපි ත්‍රිකුණාමලයට ආවෙත් ඒ වගේම ගෙදර යන්නෙත් කෝච්චියෙන්. කෝච්චියෙන් එන එක ගොඩක් පහසු සහ අඩු වියදම්. මාර්ගයේ ලස්සන දර්ශන බලමින් එන්නත් පුළුවන්. ඉතින් අපි කෝච්චියෙන් ත්‍රිකුණාමලයට ආවට පස්සේ ඒ අවට තැන් බලන්න යන්න මෝටර් බයිසිකලයක් රෙන්ට් එකට ගත්තා. ඉතින් ත්‍රිකුණාමලය අවට සංචාරය කරන්න මෝටර් බයිසිකලයක් කියන්නේ හොඳම විකල්පයක්. මෝටර් බයිසිකලයෙන් යනකොට කැමති ඕනෑම තැනක නවතින්නත් පුළුවන්. ලස්සන දර්ශන දැක්කොත් ඡායාරූපයක් ගන්න, වීඩියෝ එකක් කරන්න, ටික වෙලාවක් විවේක ගන්න කිසිම ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ ත්‍රිකුණාමල සංචාරය. ඉතින් බලන්න ත්‍රිකුණාමලේ ලස්සන ලොකේෂන්ස් ටිකක් මම ගෙනල්ලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ත්‍රිකුණාමලේ සංචාරය කොහොමද කියලා ලොකේෂන්ස් ටික. මේ තියෙන්නේ මම දැන් මේ උණු වතුර ලිං වලට යන ගම මේ පාරේ අපි එක තැනක නැවතුම මේ පාර තනිකර කෙලින් දින්නේ. මේ පැත්තේ නම් අලි ඉන්නවා. අලි වැටවල්ලෙම ගහලා දින්නේ. කොහොමද දන්නේ අදගෙම සහ මේ වෙලාවට නම් මම හිතන්නේ එකක් නැහැ. තනිකරම කැලේ තියෙන මේ සයිඩ් එකේ මේ අපි බලමු ත්‍රිකුණාමල සංචාරය කොහොමද කියලා. එලිෆන්ට් වේව් වයින් කියලා ගාලා තිබ්බා. තවල්ටෙන් නැතුවේ සමහර. ඉතින් අපි ගත්තේ ස්කූටර් එකක්. ඉතින් අපි මෝටර් බයිසිකලය ගත්ත තැනේ සේවාවත් හොඳයි. මෝටර් බයිසිකලය ගත්ත තැන විස්තරය බලන්නකෝ. හරි. ඉතින් මම ත්‍රිංගෝ ආපු වෙලාවේ බයික් මට දැන් ට්‍රැවල් කරන්න මම ගොඩක් වෙලාවට මේ අපිට කොළඹ ඉඳන් මෙහෙටකම් වාහනයක එන්න බෑ. මොකද අපි දුර ඉඳන් ඉන්න නිසා වාහනයක එන්නත් බැහැ. ඉතින් ඒ වෙලාවට ස්කූටර් තියෙනවා මේ රෙන්ට් අවුට් කරන්න මේ අංකල් ගාව මේ ස්කූටර් එකක් ගන්න පුළුවන්. ඉතින් මම නම්බර එකයි මේ අංකල් නම මොකද්ද මේ ත්‍රිංගෝ ස්කූටර් කියලා තියෙන්නේ. ඉතින් ලොකේෂන් එක බලාගෙන වලට එන්නත් පුළුවන්. ඉතින් මම මතක් කරන්න ඕනේ මේ මම මෙතෙන්ට ස්කූටර් එක ගන්නෙද්දී තව ඉදියා ඊට පස්සේ මම ගන්න විනාඩි 5කට විතර පස්සේ තමයි මේ කට්ටිය ආවේ ටූරිස්ට්ලා දෙන්නෙක් ඉදියා. යාළුවා දවස් 3කට හෝ දවස් 4කට මේ ස්කූටර් එක ගන්න ආවේ. නමුත් මේ අංකල් මට විනාඩි 5කට කලින් දීලා තිබ්බ නිසා දැන් ඇත්තටම මම මේක ක්වොලිටි එකට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒක අංකල් විනාඩි 5කට කලින් මට දීලා තිබ්බ නිසා දැන් එයාගේ දවස් 3ක්. නමුත් මම එක දවසකට ගත්තේ. ඒතකොට මේ අංකල්ගේ මේ තියෙන ක්වොලිටි එකට මට ස්කූටර් එකක් ලබා දෙන්න. ඔයාලට හොඳ සර්විස් එකක් ගන්න පුළුවන් ආවොත්.
ඔබත් ත්‍රිකුණාමලේ එන්න හිතාගෙන ඉන්නව නම් කෝච්චියෙන් නැවිත් මෝටර් බයිසිකලයක් රෙන්ට් එකට අරගෙන ත්‍රිකුණාමලය අවට ආශ්‍රිත ස්ථාන නරඹන්න යන්න කියලා මම යෝජනා කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මගේ YouTube channel එකත් subscribe කරන්න. ඉතින් අපි ආයෙත් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.